මේ දවස්වල සාකච්ඡාවට ලක් වෙන සිදුවීම නොවිය යුත්තක්නේ. ඒක හරි පැහැදිලි බරපතල වැරද්දක්. එහෙම වෙබ් අඩවියක් හෝ එහෙම දෙයක් විෂය නිර්දේශක වෙන්න විදියක් නැහැ. දරුවන් අතර බෙදලා නැති වුණත් අවසානයේ දක්වා කියන සිස්ටම් එකෙන් පෙරලා ඇවිල්ලා තියෙනවා නමක් එක්ක. ඒක ගත්තට පස්සේ ඒක බරපතල වැරද්දක් නේ. නමුත් දැන් මොඩියුල් 100 ගානක පිටුවෙන් පිටුව අගමැතිතුමිය කියවන්නේ නැති එක හරි. අධ්‍යාපනමැතිතුමිය කියවන්නේ නැති එක හරි. ඒ අදාළ මේව සම්බන්ධ වගකිය යුත්තන් සිටිනවා. ඒ වගකීම් බරපතල ප්‍රමාණයක් සිටිනවා මේ ආයතනවල. එතකොට පළවෙනි දේම ඒක වැරද්දක් විදියට පිළිගන්නවා සහ ඒ වැරද්ද බරපතල වැරද්දක් විදියට අපි පිළිගන්නවා. ඒක හරිම සීරියස් බාර ගන්නවා. අගමැතිතුමියත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. එතකොට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපි ආණ්ඩුව විදියට වගකීම් බාර ගන්නවා. ගන්න නෑ නෙමෙයි. වගකීම් බාර ගැනීම කියන්නේ මේකෙදි වැරද්දක් වුණාට පස්සේ දැන් ඒකට දක්වන ප්‍රතිචාරය. එතකොට ඒකෙදි ගත්තාම මං වැරද්ද වෙන්න කලින් ඇයි මේ කොතනද මේක ඔය වැරද්ද නවත්ත ගන්න නේද? ඔය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඔය මට්ටමේ පැනල් එකක් තියෙන්නේ. මේකේ හදන්න අය ඉන්නවා, ප්‍රූෆ් බලන්න අය ඉන්නවා, එතනින් මෙතෙන්ට යන්න ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම ලේයර්ස් ගණනාවකින් මේක පරීක්ෂාවට ලක් වෙන්න තියෙනවනේ. එතකොට ඒක තමයි වැරද්ද නවත්තන්න රාජ්‍යයක් විදිහට හදලා තියෙන යාන්ත්‍රණය. මම කියන්නේ ඔයිට අමතරව ඇත්තට മന്ത്രിවරු ගිහිල්ලා ඔය ටික බලන්නේ නැහනේ. හැබැයි ඒක ගත්තම අවසානයේ අදාළ ඇමතිවරයාට වකීමක් කරනවා. ඒක ඇත්ත. ඒතකොට නමුත් මේ සියල්ල තියෙද්දී වැරද්දක් නොවී තියෙන්න හදපු යාන්ත්‍රණය ඇතුළේ වැරද්දක් වෙලා තියෙනවා. ඒතකොට දැන් අපිට කරන්න වෙන්නේ මේ වැරද්ද වුණේ කොහොමද? මම නම් පුද්ගලිකව හිතනවා ඒක මේ නිකන් අහම්බයක් වෙන්නත් අමාරුයි කියලා. මේක කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ පොඩි කුමන්ත්‍රණකාරී ස්වභාවිකුත් තියෙනවනේ අත්‍තරම නේද? නිකන් එහෙම එන්න විදියක් නැහැනේ. එහෙම එකක්. එතකොට මොකද්ද? ඒක ගත්තට පස්සේ මායා සදාහන් කරපු අනිත් අර YouTube channel වල ඒවත් බරපතල විදියට බලපානවා. ඒක තමයි නේ. ඒක හරි. ඒ කියන්නේ අත්‍තරම YouTube channel එකක් ගත්තොත් එහෙම ඒකේ ඩොමේන් එක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ අනාගතයේ දානේවට අපිට වක කියන්න පුළුවන් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒක එහෙම වෙලා නම් අතර මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් අජිත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනවට මං හිතන්නේ නෑ මන්ද අපි පුදුම ආසාවකින් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය යුතුයි කියලා. එතකොට මේ වගේ පොඩි දේවල් නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු වෙන්නේ නැත්නම් මං හිතන්නේ ජාතික අපරාධයක්. අනේක තමයි. ඒ කියන්නේ අපි තෙන්ට යන්නේ නෑ. ඒ කියන්නේ ඔය දැන් අගමැතිතුමි ඉල්ලාසන හරි ඒ මොකක් හරි ආමේ ඒකේ මේ උස්සගෙන දගලන්න හදනවනේ. එහෙම නෑ. වැරද්දක් වෙලා තියෙනවා. වැරද්දේ ප්‍රමාණය මොකක්ද? ඒ වැරද්දට විරුද්ධව කටයුතු කරන්නේ කොහොමද? හැබැයි නජිත් ඔබට හිතෙන්නේ නැද්ද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේකට ගන්න කාලය වැඩි කියලා? හැම එකම CID එකට බාර දීලා හරියන්නේ නැහනේ. ABCD කියලා කියනවා. CID යට බාර දෙන එක මේක අපි CID යට බාර දීලා තියෙන මාත්‍යංශ පැත්තෙන් ඒ වැරද්දේ බරපතලකම හින්දා. ඒ කියනම කිව්වාගේ මමත් කිව්වේ නෑ පොඩි කුමන්ත්‍රණකාරී ස්වභාවිකුත් තියෙනවා කියලා තේරෙනවා කියලා. එහෙමයක් එන්න විදියක් නෑ කියලා. ඒ අරන ඔය ඕන මේකදී අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණ ඒ දේවල් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. දෙන්නත් බෑනේ. ඔව් අනිවාර්යයෙන්. මේකේ තේරුම මම කියන්නේ මේකදී අපි කොච්චර අමාරු වුණත් මේකදී මුණ දෙන්න ඕන මේකේ සාධාරණ විදියකටනේ. ඒ කියන්නේ අපිට ඇඟිල්ල දික් වෙන එක නවත්තන්න එකපාරට කවුරු හරි කට්ටියගේ වැඩතහන එහෙම බෑ. මේක ඇත්තටම බක්කිය යුතු මිනිස්සු. ඒ කියන්නේ ඒකේ තේරුම ඒ කියන්නේ මේක අර මොකක්ද අර මම දැක්කද පාර්ලිමේන්තුවේ කියන printing machine එක වැරදි එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට වගකිය යුතු පැහැදිලිව සිස්ටම් එකක් තියෙනවා. මිනිස්සු ඉන්නවා. ඒ ජාලේ මේකේ හරියටම මේකේ වගකිය යුතු තැන හොයාගෙන ඒ පිරිසට දාලා දඬුවම ලබා දිය යුතුයි. එක්කෙනෙක් ඊට වැඩි පිරිසට. ඒතකොට ඒකට ගත වෙන්න දින කිහිපයක් යයි. ඒ කියන්නේ දැන්ට මූලික විරෝධක වේදිනක නවත්තලා තියෙනවා. මේ සංශෝධනයක් කරනවා. දින කිහිපයක්. හැබැයි නිශ්චිතම අද අගමැතිතුමියත් අධ්‍යාපන ඇමතිතුමිය විදිහට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. අනිවාර්යයෙන්ම දින කිහිපයේ ඒ අදාළ ඒ කියන්නේ හිතාමතා කරත් දන්නේ නැහැ කිව්වොත් මොකද දන්නේ නැති වෙන්නත් බෑ කියන්නේ. වගකීම කියන්නේ එහෙමනේ. දැන් අපි වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරද්දී මොකක් හරි වැරද්දක් වුණොත් එහෙම ඒක මම හිතලා කරන්නේ නැහැනේ කවුරුවත්. නමුත් නොහිතාවත් වෙන්න බැරි වැරද්ද තියෙනවා. මේක එහෙම වැරද්දක්. ඒතර අනිවාර්යයෙන් මේකට වගකීම් යුතු පිරිසට ඒ අදාළ ක්‍රියාමාර්ග දඬුවම ලබා දෙනවා. මේක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා. දැන් මේ පොත් ලක්ෂ 4ක් අච්චු ගහලා මෙතන පිටු ලක්ෂ 8ක් කැඩුවම මෙච්චරයි අලාභය කියලාද පාර්ලිමේන්තුවේ ලක්ෂ 5ක් නේ. ඉතින් මට ඉලක්කවල හරියටම අදහසක් නෑ මම. නමුත් මම කියන එක ඇත්තනේ. අලාභයක් තියෙනවනේ. කියන්නේ ඔය මට්ටමේ වැරද්දක් වුණා මේක අපි නෑ කියන්නේ කියන අලාභයක් තියෙනවා. ඒ කියන්නේ රජය මේකේ වගකීම් බාරගත්තා කියන්නේ ජනාධිපතිවරයා වගකීම් බාර ගන්නවා පැහැදිලිවම. එතකොට මේකට ඉතා ඉක්මනින් ගන්න ක්‍රියාමාර්ගය තමයි ජනතාව සහ දෙමව්පියෝ බලාපොරොත්තු ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. ඔව්. විදුලිකාරී ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේක මෙතනින් නවත්තලා ඔය ආශ්‍රිත බැංක චරිතේවත් නැවත වතාවක් පුනරීක්ෂණයකට ලක් කරලා ඒ තියෙන වැරදි අවම කරගෙන ශිෂ්‍යයන් ගතට මේක අදාළ දිනේට ලබා දෙන එක. ඒක පළවෙනි එක අදාළ ක්‍රියාවලිය වෙනවා. දෙවෙනි එක තමයි මේක නොවිය යුතු එකක්. ඒක මේක කිසිසේත්ම ඒ කියන්නේ අර දෙන අපි not acceptable. ඔව්. පොඩි පැහැදිලි කිරීමක් කරන්න බැරි එකක්. එතකොට ඒකට දාල මොනවද විනය සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අපි කෙටියෙන්